ඔබත් කවදා හරි රෑට ඇඳට වෙලා ඉන්නකුත් ඔබේ ඔළුවට උඩින් වහලෙන් සෙල්ලම් බෝලයක් බිම වැටිලා පෙරලිලා යනවා වගේ අමුතු සද්දයක් අහලා බය වෙලා තියෙනවාද? නැත්නම් උඩ තට්ටුවේ කවුරු හරි මාබල් බෝල දානවා වගේ ශබ්දයක් ඔබට ඇහිලා තියෙනවාද? හැරිලා බලද්දී එතන සෙල්ලම් කරන්න කිසි කෙනෙක් නැහැ. ලංකාවේ ගොඩක් අය හිතන්නේ මේක ගෙවල් වල ඉන්න පෙරේතයෝ නැත්තම් අద్භූත බලවේග කරන වැඩක් කියලා. හැබැයි ඔබ දන්නවාද මේක පිටුපස තියෙන්නේ ඔබ හිතන්නේවත් නැති සැබෑ ස්වාභාවික රහසක් බව. අද සොබහන තුළින් අපි සොයා බලමු ඇයි මේ වගේ සද්දයක් අපට විතරක් රැයට හෙන්නේ කියලා. ලංකාවේ සිමෙන්ති ගෙවල් වල වහලවල් ගහපු නිවාසවල ඉන්න ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිත කාලයේදී එක පාරක් හරි මේ අමුතු සිද්ධීමට මුහුණ දීලා තියෙනවා. සමහරු කියනවා මේ සද්දය එන්නේ රෑ 12ට හෝ 1ට විතර කියලා. තවත් සමහරු කියන බෝලයක් විතරක් නෙවෙයි මහා බර ධම්මලක් ඇදගෙන යනවා වගේ සද්දයක් ඇහෙනවා කියලා. ඇත්තටම රෑ තිස්සේ අපේ ගෙවල් උඩට ඇවිත් බෝල දාන මේ අදෘශ්‍යමාන බලවේගය මොකක්ද? මේක ඇත්තට හොල්මන් වැඩක්ද? නැත්නම් මේ පිටුපස හැංගිලා තියෙන සැබෑ භෞතික විද්‍යාත්මක හේතුව කුමක්ද? නැහැ. මේක කිසිම හොල්මනකගේ වැඩක් නෙවෙයි. මේ පිටුපස තියෙන්නේ ඉතාමත් සරල විද්‍යාත්මක ක්‍රියාවලීන් දෙකක්. පළමු හේතුව තමයි තර්මල් එක්ස්පැන්ෂන් හෙවත් උෂ්ණත්වය නිසා ද්‍රව්‍ය ප්‍රසාරණය සහ සංකෝචනය වීම. දවල් කාලයේදී තද අවුව නිසා උපේ නිවසේ තියෙන කොන්ක්‍රීට් තට්ටුව, ගඩොල් තාප්ප සහ බිත්ති වගේම වහල් දාලා තියෙන යකඩ බීම් හොඳට රත් වෙලා ප්‍රසාරණය වෙනවා. රෑ වෙලා පරිසරයේ සිසිල් වෙද්දී මේවා එකපාරටම වේගයෙන් හැකිලෙන්න ගන්නවා. විශේෂයෙන්ම බිත්ති සහ කොන්ක්‍රීට් එකතු වන ස්ථානවල සිදුවන මේ කුඩා චලනයන් කොන්ක්‍රීට් එක ඇතුලෙන් දෝංකාරය දීලා අපේ කනට හරියට ඇහෙන්නේ බෝලයක් පෙරලෙනවා වගේ ශබ්දයකින්. දෙවෙනි හේතුව තමයි වෝටර් හැමර් ඉෆෙක්ට් එක. රෑට ගෙදර වතුර පාවිච්චි කරලා ටැප් එක එකපාරටම වහද්දී බට ඇතුලේ තියෙන වතුර පීඩනය එකපාරටම නතර වෙලා බටේ බිත්තිවල වදිනවා. ඒ ඇතිවන ශබ්ද තරංග බිත්ති හරහා ගමන් කරද්දී ඇහෙන්නේ මාබල් බෝල පෙරලෙනවා වගේ තමයි. ඉතින් හැමෝම බය වුණු වහල උඩින් ඇහෙන මාබල් බෝල සද්දෙ පිටුපස තියෙන සැබෑ රහස තමයි. ඔබත් රැට මේ වගේ සද්දවල් අහලා බය වෙලා තියෙනවද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. සොබාදාමේ සහ අපේ වටපිටාවේ හැංගිලා තියෙන මේ වගේ අමුතුම විද්‍යාත්මක තොරතුරු දිගටම දැනගන්න සොබාහඬ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. මම සුරේෂ්. ස්තුතියි.